ඔන්න මේ යකඩයක් ආයක අද මම මගේ ගමන පටන් ගන්න උල්සාන් ස්ටේෂන්ෙන්. ඉතින් ඔයාලා මේ දකින්නේ කොරියාවේ තියෙන අධිවේගී දුම්රියක් වෙන SRT දුම්රිය. KTX සහ SRT විදියට තමයි කොරියාවේ තියෙන අධිවේගී දුම්රිය දෙක හඳුන්වන්නේ. ඉතින් මම අද මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ බුසාන් වලට. ඔයාලා thumbnail එකේ දකින්න ඇති මම බුසාන් වලට යනවා කියලා. ඉතින් බුසාන් වලට යන්න හේතුව වෙච්ච කාරණාව මම කියන්නම් කෝච්චියට නැග්ගට පස්සේ. ඉතින් ඔයාලට හේතුව කියන්නම්කෝ බුසාන් වලට යන්න. ඇත්තටම මට හේතුවක් තිබුණේ නෑ බුසාන් වලට යන්න. කම්මැලිකමට තමයි මම මේ විදිහට බුසාන් වලට යන්න හිතුවේ. ඉතින් බුසාන් වලට කෙලින්ම බස් තිබුණාට අපේ ගෙවල් ළඟ ඉඳලා මට හිතුණා වෙනසකටත් එක්ක වගේම මම මීට කලින් තනියම ගිහිල්ලා නෑ මේ වගේ කෝච්චියේ. ඉතින් හස්බන්ඩ් එක්ක ගිහින් තියෙනවා. ඒ නිසා ඉතින් මේකේ වැඩපිළිවෙල ඒ කියන්නේ ටිකට් ගන්න කොහොමද ඔය වගේ දේවල් කිසිම දෙයක් මන් දරන් හිටියේ නැහැ. ඒ වගේම කෝච්චියට නගිද්දිත් ඒ අංකේ බලලා ඊට පස්සේ අපේ සීට් අංකෙත් දාලා තියෙනවා ටිකට් එකේ ඒවත් බලලා තමයි වාඩි වෙන්න ඕන. ඉතින් ඔය ඔක්කොම දැනගන්න ඕනකමත් මට තිබුණා. ඒ හින්දා තමයි ඔන්න අද මම කෝච්චියේම බුසාන් වලට යන්න හිතුවේ. ඔන්න මම දැන් බුසාන් ස්ටේෂන් එකෙන් බැහැලා මේ ස්ටේෂන් එකේ උඩ කොටසට යනින් ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ යාළුවන්ට පුංචි මතක් කිරීමක් කරන්න ඕන. ඉතින් ගොඩක් කට්ටියට මේ වීඩියෝ එකේ කෝච්චිය ලේන ඒවා ටිකට් වල ගණන් ඔය වගේ දේවල් බලනකොට කම්මැලි හිතෙනවත් ඇති. ඉතින් ඇත්තට මම ඔය වගේ පොඩි දේවල් පවා ඇතුළත් කරන්නේ ගොඩක්ම කොරියාවට එන්න ඉන්න නංගිලා මල්ලිලා හරි එහෙම නැත්නම් ලංකාවත් එක්ක බලනකොට කොරියාවේ මිල මුදල් කොයි වගේද කොයි වගේ මිලක් යනවද අන්න ඔය වගේ දේවල් බලන්න කැමති කට්ටිය ඉන්නවනේ. ඉතින් අන්න ඒ කට්ටිය වෙනුවෙන් තමයි මම ඔය කොටස් ඔය විදිහට දාන්නේ. ඉතින් සමහර කට්ටිය බලන්න අකමැති අය ඉන්නවනේ ගොඩක්ම. අන්න ඒ කට්ටියට වීඩියෝ එක ස්කිප් කරලා අනිත් ටික බලන්න කියලා ඔන්න ආදරේ මතක් කරනවා. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ස්ටේෂන් එකේ උඩ කොටසට. ඉතින් මෙතන ඕන තරම් කඩවල් තියෙනවා. ඕන කෑමක් බීමක් කාලා මෙතෙන්ට වෙලා වාඩි වෙලා තමන්ගේ ට්‍රේන් එක එනකන් තමයි ඊළඟට බලන් ඉන්න තියෙන්නේ. ඉතින් මම දැන් හිතුවා ආපහු ගෙදර යනවා කියලා. මොකද මට බුසාන් වල ඇත්තටම ඇවිල්ලා බලන්න තැනක් දන්නේ නැහැ. මොකද බුසාන් කියන්නේ ටිකක් ලොකු නගරයක්. ඉතින් ඒකේ තනියම ඇවිදින්න ටිකක් අමාරුයි. මොකද පාරවල් එහෙම මට ටිකක් හොයාගන්නත් අමාරුයිනේ. අන්න ඔය හේතුව හින්දාම මම හිතුවා ආපහු ගෙදර යනවා කියලා. හැබැයි ඉතින් ගෙදර යන්න කලින් පොඩ්ඩක් වටපිටාවේ කියන්නේ මේ ස්ටේෂන් එක ළඟම චුට්ටක් එහෙම ඇවිදලා ආපහු ගෙදර යනවා කියලා හිතාගෙන තමයි මම මේ විදිහට එළියට ගියේ. ඔන්න ගෙදර යනවා කියලා හිතාගෙන හිටියේ මට මෙන්න මේ ලස්සන බස් යාළුවා හම්බුණාට පස්සේ මං හිතුවා ගෙදර යන්නේ නෑ දැම්ම කියලා. මොකද මේ බස් එක මුළු බුසාන් ටවුම පුරාම යනවා පැය 2යි විනාඩි 20කින්. ඉතින් පැය 2යි විනාඩි 20ෙන් මෙන්න මේ ලොකු ටවුම බලා ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඇත්තට මේක ලොකු වටිනාම අත්දැකීමක්. අනික ඒ අනින් අතරතුර අපිට බලා ගන්න පුළුවන් වෙන තැන් ඔක්කොම ලීෆ්ලට් එක මාක් කරලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ ඔක්කොම විස්තර මේ කොන්දොස්තර මාමගෙන් තමයි අහගත්තේ. ඉතින් එයාගෙන් ඔන්න ලීෆ්ලට් එකයි අතේ බැඳ ගන්න පොඩි පටියක් වගේ එකක් දුන්නා. ඒකයි බස් එකේ ටිකට් එකයි ඔක්කොම අරගෙන මම දැන් මේ බස් එකේ උඩ තට්ටුවට තමයි යන්නේ. මොකද උඩ තට්ටුවේ උඩ ටික ඔක්කොම වහලේ නෑ ඕපන් තියෙන්නේ. ඉතින් කවදාවත් මම තට්ටු දෙකේ බස් එක ගිහිල්ලා තිබුණෙත් නැහැ. ඒ නිසා මට හිතුණා අනිවාර්යයෙන්ම මේ ගමන යන්න ඕන කියලා. ඉතින් මේ බස් එකට කීයක් ගියාද කියලා මම මෙතන යටින් සඳහන් කරන්න. ඔන්න ඔය දීලා තියෙන ලීෆ්ලට් එකේ තමයි දැන් ඔය අපි යනකොට පාස් කරගෙන යන ඒවා ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් යාළ වෙලාවත් මාක් කරලා තියෙනවා.
ඉතින් මේ බස් එක හැමදාම එකම වෙලාවට නෙමෙයි කියන්නේ වෙලාවල් කීපයක් තියෙනවා. ඒ වෙලාවල් කීපෙම ඒ දවස පුරා මේ බස් එක මුළු ටවුම පුරාම යනවා. ඉතින් මේ බස් එකේ යනින් ගමන් අපිට කැමති තැනක ඒ කියන්නේ බීච් එකක් වගේ හම්බුනහම අපිට බහින්න පුළුවන් කැමති නම් හැබැයි බහැලා ආපහු මේ බස් එකටම නගින්න බෑ මොකද මේ බස් එක එහෙම කට්ටියව බස්සලා ඉවර වෙලා ආපහු එයාගේ ගමන යනවා. ඉතින් මං හිතන්නේ එහෙම බහැලා අර පාස් එකක් අපිට දෙනවානේ පොඩි අතේ බැඳ ගන්න පටිය. මං හිතන්නේ ඒක පෙන්නලා ඒ જાතියේම අනිත් බස් වලට නගින්න පුළුවන් ඇති මගදී. ඒ ගැන නම් මං හරියටම විස්තරයක් දන්නේ නැහැ. කොහොම වුණත් මම නම් ඉතින් බහින්න හිතුවේ නෑ මොකද බැහැලි ඉවර වෙලා ආපහු එන්න දන්නේ නැති වුණොත් එහෙම නේද අතරමං වුණා. අන්න ඒක නිසා මම ඉතින් දිගටම බස් එකේ වාඩි වෙලා ওই විදිහට ලස්සන තැන් මේ බලාගෙන ගියා. 혼자와도 여유와도 아주 이승재와도 도움도 가능하시죠? 그런데 아직도 애인이 어디까지요? 그럼 해운대 해수욕장에서
ඔන්න ඉතින් මට මතක විදිහට මේ තියෙන හෙවුන්දේද කොහෙද හෙවුන්දේ බීච් එක ඔයාලා කලින් දැක්ක වෙන බීච් එකක් මේක හෙවුන්දේ බීච් එක මට මතක විදිහට හැබැයි මම තාම මේකට ඇවිල්ලා නැහැ එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින් ඒකට ආවොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම් ඒකෙත් ඉතින් වැඩි හරියක් මුහුද තමයි බලා ගන්න හම්බුනේ ඒ වගේම ලොකු ගොඩනැගිලි ඉතින් මේ ගොඩනැගිලි වලින් බහුතරයක්ම ඉතින් මෙහි කට්ටියගේ ගෙවල් තමයි තියෙන්නේ අපාර්ට්මන්ට් බස් එකෙන් බහැලා මම දැන් කෙලිම ස්ටේෂන් එක ඇතුළට යන්න හදන්නේ ආපහු කෝච්චියක් අල්ලගන්න. ඉතින් ටිකට් බුක් කරගන්නත් ඕන. ඒත් ඉතින් යන්න කියලා ආවට අන්තිමට මට මෙන්න මේ යාළුවෝ දෙන්නව හම්බුණා. ඉතින් එයාලත් එක්ක හරියටම පැය භාගයක් විතර මට කතා කරන්න සිද්ධ වුණා. ඉතින් ට්‍රාන්ස්ලේට් කර තමයි යාළුවා දෙන්නත් එක්ක කතා කරේ. ඉතින් ටිකක් අමාරුයි ඒ දෙන්නගෙන් ගැලවෙන්න. කොහොම වුණත් ඉතින් ඒ දෙන්නත් එක්ක හරියටම පැය භාගයක් ඔන්න ඉඳලා මං කෙලිම ස්ටේෂන් ඇතුළට ගිහිල්ලා ගෙදර ගෙනල්ලා තේ බොන්න මොනවා හරි ගන්න ඕනේ කියලා හිතාගෙන එතන තිබුණ පැරිස් බජට් එකෙන් ගත්ත පොඩි බනිස් එක්ක ඉතින් ඒකත් අරගෙන දැන් ටිකට් එකක් බුක් කරගන්නත් ඕන. ඉතින් ඒකත් බුක් කරගෙන කෙලින්ම ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ සැරේ යද්දි මට SRT එකක් නෙමෙයි KTX එකක් තමයි හම්බුනේ. ඉතින් KTX එකේ මිල ගන්න මම ඔයාලට මෙතන සඳහන් කරන්නම්. ඉතින් ওই විදිහට තමයි එදා දවස මම ගත කරේ. ඉතින් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි සුබ දවසක්.